බුන්ජූර්නෝ ඉතාලියේ සියලු දෙනාට මම උපාලි චුටි පණිවිඩයක් තියන්න ගත්තේ. මීට පෙරත් මම වීඩියෝ කීපයක් තියලා දැනුවත් කරා. අද විශේෂිත පණිවිඩයක් දෙන්න මම ඔයාලට ගන්නෙ. ඉතාලියේ ඉන්න තරුණ තරුණියන්ට දෙගොල්ලටම. මම මාර්තු මාසේ මැද භාගෙදී ඉතාලි රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් පතෙන්තේ චී එක සම්බන්ධයෙන් ගෲප් ක්ලාස් එකක් පටන් ගත්තා කට්ටියට පුරුදු කරන්න කොහොමද මේ විභාගේ කරන්න කියලා. මම අත්දා බලපු ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට කියන්න තන්තෝසයි ඒක පණිවිඩය කියන්න ගත්තේ අතිසාර්ථකයි. මේ මාර්තු මාසේ මැද හරිය පටන් ගත්තේ මේ අප්‍රේල් මැද මාස එකමාරකට ආසන්නව තමයි ඉන්නේ. මාස දෙක සම්පූර්ණ නැහැ. මේ වෙන විටත් විභාගෙට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කරන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. ඒ වගේම ඊට ආසන්න යන පිරිසකුත් ඉන්නවා. බොහොම මාසික එකමාරක කාලයක් තුල මම මේ විභාගේ පේපර් ටික සැලසුම් කරේ මාස 5කින්. ඒ කියන්නේ ජූලි මාසේ වෙනකොට මාස 5ක් ඇතුළත ලයිසන් එක තමන්ගේ අතට ගන්න. කියන්න තන්තෝසයි මම ඔයාලට වීඩියෝ මාර්ගින්ගේ සියලු දෙනාමගේ වීඩියෝ ගේනවා. එයාලගේ ඒ හඬින්ම එයාලගේ වීඩියෝම ගේනවා. ජූනි මාසේ වෙනකොට ජූනි මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා මගේ ක්ලාස් එකේ වැඩි පිරිසකට ලයිසන් ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒ තරම් හරි සරලව පැහැදිලි කරලා මම මේ දේ කරනවා. ඒ කට්ටිය අතිසාර්ථකව ඒ කියන පිළිවෙලට කියන ආකාරයට ඒ පේපර් ටික කරනවා. කරලා මේ වෙද්දිත් ඉහළම තත්ත්වයක ඉන්නවා. මට කියන්න ඕනේ අපේ කට්ටිය සාම්ප්‍රදායික ජොබ් වලට කොටු වෙලා ඉන්නවා. ඒ වගේ මිදෙන්න කිසිම උනන්දුවක් නැහැ. ගැන ලොකු කනගාටුවක් තියෙනවා. අර හම්බෙච්ච රස්සාව කරගෙන වටපිටාව නොබලා ඔය බිම්බලාගෙන වැඩ කරගෙන යන ස්වභාවයක් තියෙනවා. එහෙම කරන්න එපා. ඔයාලට මේ යුරෝපයේ හොඳ අවස්ථා තියෙනවා. ඒකින්ද ඔයාලා ඉන්න මම පතෙන්තේ බර වාහන සම්බන්ධ චීකියුචි කෝස් එකක් මම බොහොම මේ ළඟකදීම පටන් ගන්නවා. මට ඒකත් බොහොම පැහැදිලිව හරි සරලව කරන්න පුළුවන්. මම දැනට චී එක තමයි මේ වෙද්දි කරගෙන යන්නේ. නමුත් තව බොහොම කෙටි කාලයක් ඇතුළත මම පටන් ගන්නවා චීකියුචි එක කරන්න. ඔයාලට මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා මගේ කට්ටිය මොන වගේ මට්ටමක ඉන්නවද කියලා ඔයාලට හිතේ ඩූබියෝ එකක් සැකයක් තියෙනවා නම් ඔයාලා මගේ නම්බර එක මම අවසානයේ කියන්නම්. ඔයාලා මගේ නම්බර එකට මට කතා කරන්න. කතා කරලා ඔයාලට මට අවස්ථාවක් දෙන්න පුළුවන් දින දෙකක්. ඔයාලට සහභාගී වෙලා බලන්න මම කරන පිළිවෙල. එතකොට මගේ ක්ලාස් එකේ ඉන්න කට්ටියගේ ප්‍රගතිය ඔයාලට බලන්න පුළුවන්. ඒකින්ද ඔයාලගේ මේ යුරෝපෙට ඇවිල්ලා අඩු පඩියකට තාඩන පීඩන ගොඩක් මැද මේ කරන රස්සාවල දිගටම ඉන්නවද? එහෙම නැත්නම් වෘත්තීය රියදුරක වශයෙන් මේ යුරෝපේ හොඳ රැකියාවක් ඉහළ වැටුපකට කරනවද කියන එක ඔයාලා සතු දෙයක්. මම මේ පණිවිඩය දෙන්නේ අභියෝගයක් බාර ගන්න පුළුවන් තරුණ තරුණියන්ට. මගේ ක්ලාස් එකේ යුරෝපයේ පළවෙනි වතාවට මං හිතන්නේ මම වාර්තාවක් පිටවනවා. අඩුම කාලයක් තුල රියදුරු බරවාහන රියදුරු ප්‍රාප්තවත් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ මං අනික් කටි ගැන කියන්න දන්නේ නැහැ. මං හිතනවා මං වාර්තාවක් තියනවා කියලා. කෙටි කාලයක් තුර ඉතාලියේ බරවාහන පතෙන්තේ චී එක ගත්ත පිරිමින් හා කාන්තා පක්ෂයේ කට්ටිය අතර. මොකද මගේ ක්ලාස් එකේ දෙගොල්ලම ඉන්නවා. එතකොට ඒ දෙගොල්ලම මම මේ විභාගෙන් ගොඩ දානවා. විභාගේ පාස් කරනවා. එතකොට මං හිතනවා මේ යුරෝපයෙන් ඉගෙනගෙන යුරෝපයෙන් ට්‍රයල් පෙන්නලා එක්සෑම් කරලා ලයිසන් ගත්තු කෙනෙක් මම දැකලා නැහැ, අහලා නැහැ. ඒකින්ද මං හිතනවා ඒක පළවෙනි වතාව. එතකොට මේක දීර්ඝ කාලයක නෙමෙයි කෙටි කාලීනව මාස 5කට මං සැලසුම් කරේ. නමුත් ඉන් පෙර මට ඒ කිරීමේ හැකියාව තියෙනවා. ඒ කට්ටියගේ උනන්දුව මත, මගේ ඉගැන්වීමේ සරලකම මත ඒ තත්ත්වය ළඟා කරගන්න පුළුවන් තත්ත්වය මේ මොහොත වෙනකොට තියෙනවා. ඒකින්ද මං ඔයාලට මේ ඉතාලියේ සියලු දෙනාට ආරාධනය කරනවා එන්න. මේක ගන්න කැමති අයට, උනන්දුවක් තියෙන අයට, අභියෝගයක් බාර ගන්න පුළුවන් තරුණ තරුණියන්ට. හැමෝටම අභියෝග කියන දේ වලට මුහුණ දෙන්න ශක්තිය නැහැ. ඒකින්ද ශක්තිය තියෙන අයට අභියෝගයක් කරන්න පුළුවන් කෙනෙකුට එන්න. හරි සරලව, හරි පැහැදිලිව ඔයාලට මේ ඉතාලියේ බර වාහන සම්බන්ධ තියෙන ගැටලු මම නිරාකරණය කරලා දෙනවා. ඒවා කොහොමද කරන්නේ, මොනවද මේ ප්‍රශ්න වල තේරුම කොහොමද කරන්නේ කියලා. එන්න සම්බන්ධ වෙන්න. දවස් දෙකක් දෙනවා මම ඔයාලට මගේ ගෲප් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඔයාලට ප්‍රොවයිඩ් එකක් දෙන්න අත්දැක බලන්න. හරි. ඔයාලා සටහන් කරගන්න මගේ නම්බරේ. මම මේ වීඩියෝ එකට උඩිනුත් මගේ නම්බරේ මම දාන්නම්. මගේ නම්බරේ 379යි 288යි 0141. මම උපාලි. එන්න අභියෝගයක් කරන්න කැමති තරුණ තරුණියන්ට එන්න. ඇවිල්ලා ඔයාලා බලන්න කොහොමද මගේ ක්ලාස් එකේ ඉන්න කට්ටියගේ ප්‍රගතිය, කොහොමද මම මේ කියන දේ ඇත්තද බොරුද කියලා ඔයාලට සහභාගී වෙලා බලන්න පුළුවන්.
එන්න අභියෝගයක් බාර ගන්න පුළුවන් තරුණ තරුණියන් මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.